අද මම ඔයාලට කතා කරන්න දරුවනේ තවත් වැදගත් පාඩමක්. මේක අපේ සිලබස් එකේ තියෙන ගොඩාක් වැදගත් ඒ වගේම විභාගයට අනිවාර්යම ප්‍රශ්න පාඩමක්. ඒ තමයි 1978 දෙවන ජනරාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ පාඩමෙන් අනිවාර්යම දරුවනේ රචනා ප්‍රශ්න එනවා. දෙවෙනි කොටසට අනිවාර්යම රචනා ප්‍රශ්න එනවා. ඒ නිසා මේ පාඩම මග අරින්න බෑ. මග අරින්නත් එපා, මිස් කරන්න එපා. අනිවාර්යම පාඩම් කරන්න දරුවනේ. දැන් මේ පාඩමේ එක කොටසක්, එක වැදගත් කොටසක් මම අද ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. ඒ තමයි මේ 78 දෙවන ජනරාජ ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ. 78 ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ. එන්න පුළුවන් ප්‍රශ්නයක්, ලකුණු 10ක ප්‍රශ්නයක් එන්න පුළුවන් දරුවනේ. හරි. ඉතින් මොනවද මේ මූලික ලක්ෂණ? මම එකින් එක සරලව ලස්සනට පැහැදිලි කරන්නම්. හරි. හොඳට අහගෙන ඉන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම පැනක් පොලයක් අතර ගන්න, හැමත ගන්න පැනක් පොලයක් අරගෙන මේවා ලියා ගන්න දරුවනේ. අනිවාර්යයෙන්ම ලියා ගන්න. මම මේ කියන ඒවා විස්තර කරන ඒවා පවා ලියා ගන්න දරුවනේ. විශේෂයෙන් Tamanට මේ කොටසට අදාළ නෝට් එකක් නැත්නම් අනිවාර්යයෙන්ම මම මේ කියලා දෙන ඒවා එකින් එක ලියා ගන්න දරුවනේ. හරි. අපි යමු එහෙනම් පාඩමට. ඔන්න එහෙනම් පළවෙනිම ලක්ෂණය තමයි මිශ්‍ර ආණ්ඩුක්‍රමයක් වීම. 78 දෙවන ජනරාජ ව්‍යවස්ථාවෙන් දරුවනේ ලංකාවට අලුත් ආණ්ඩුක්‍රමයක් හඳුන්වලා දුන්නා. දැන් මේ 78 එන්න කලින් ලංකාවේ ක්‍රියාත්මක වුණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක්. ඒ නිදහසෙන් පස්සේ 78 එන්න කලින් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක් ක්‍රියාත්මක වුණා. එකක් තමයි ඔයාලා දන්නාත් ඇති 1947 සෝල්වරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ ඊළඟට අනිත් එක තමයි 1972 ප්‍රථම ජනරාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ සෝල්වරේ ඊළඟට 1972 මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකේම ලංකාවට අනුමත දුන්නේ කැබිනට් ආදර්ශ ආණ්ඩුක්‍රමය. කැබිනට් ආණ්ඩුක්‍රමය දරුවෝ. අගමැති මූලික කරගත් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක් ඉන්න කැබිනට් ආදර්ශ ආණ්ඩුක්‍රමයක් තමයි සෝල්වරේ කිනුයි 72 කිනුයි ලංකාවට අනුමත දුන්නේ. හැබැයි අපේ පළවෙනිම පාරට 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මිශ්‍ර ආණ්ඩුක්‍රමයක් ලංකාවේ ස්ථාපිත කරනවා. දැන් මොකද්ද මේ මිශ්‍ර ආණ්ඩුක්‍රමයක් කියන්නේ? මේ මිශ්‍ර ආණ්ඩුක්‍රමයට සමාන වචනයක් තියෙනවා නේද? මේකට අපි මේ අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමය කියලා කියනවා. ඒ වගේම සමහර තැන්වල ගෝලිස්පන්නේ ආණ්ඩුක්‍රම කියලා මේකට කියනවා. අන්න. එහෙනම් මොකද්ද මේ මිශ්‍ර ආණ්ඩුක්‍රමයක් කියන්නේ? එහෙනම් නැත්නම් මේ ගෝලිස්පන්නේ ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ මොකද්ද? මේ මිශ්‍ර ආණ්ඩුක්‍රමයේ ඇතුලේ දරුවනේ. දැන් මිශ්‍ර කිව්වහම ඔයගලන්ට තේරෙන්න ඕනේ. ඒ කියන්නේ මොකක් හරි මේ ආණ්ඩුක්‍රම එකක් අනිවාර්යෙන් මික්ස් වෙලා ඇත කියලා ඔයාලට තේරෙන්න ඕනේ. දැන් මේ මිශ්‍ර ආණ්ඩුක්‍රමය කියලා කියන්නේ ආණ්ඩුක්‍රම දෙකක ලක්ෂණ මිශ්‍ර වුණු ආණ්ඩුක්‍රමයක්. මොන ආණ්ඩුක්‍රමද ඒක? ජනාධිපති සහ කැබිනට් දරුවනේ. ජනාධිපති ආණ්ඩුක්‍රමයයි කැබිනට් ආණ්ඩුක්‍රමයයි මිශ්‍ර වෙලා හැදුණු ආණ්ඩුක්‍රමයක් තමයි අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමය. එහෙම නැත්නම් මිශ්‍ර ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ. දැන් ජනාධිපති ක්‍රමයේ කැබිනට් ක්‍රමයේ මොන ලක්ෂණද මික්ස් වෙලා තියෙන්නේ? මේක පොඩ්ඩක් දැනගන්න මොන ලක්ෂණද මික්ස් වෙලා තියෙන්නේ කියලා නේද? අපි පොඩ්ඩක් ඒ ගැන වැඩිදුරටත් කතා කරමුකෝ. දැන් මේ මිශ්‍ර ආණ්ඩුක්‍රමයේ දරුවනේ විධායකය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මොනවාද මේ කොටස් දෙක? විධායකය ඕන ප්‍රධාන කොටස් දෙකයි. හොඳේ. පළවෙනි එක තමයි ජනාධිපති. ජනාධිපතිවරයෙක් ඉන්නවා. හරිනේ නේ. පැහැදිලිව ඔයගලන්ට මේක ජනාධිපතිවරයෙක් ඉන්නවා කියලා. ඊළඟට අනෙක් කොටස තමයි දරුවනේ ඇමති මණ්ඩලය. ඇමති මණ්ඩලයකුත් ඉන්නවා. ආවෙම සරල. මේකත් ඔයගොල්ලෝ දන්නවා. එතකොට ඔන්න මේ මිශ්‍ර ආණ්ඩුක්‍රමයක විධායක කොටස් දෙකයි ජනාධිපති සහ ඇමති මණ්ඩලය. ජනාධිපතිවරයා වෙනම තේරීපත් වෙන්නේ ජනාධිපතිවරයාගේ ලංකාවේ ඇතුළේ ජනාධිපතිවරයා ඍජු ජාලා ඡන්දයෙන් වෙනම ජනාධිපතිවරයාගේ තේරීපත් වෙනවා. ඊළඟට මේ ඇමති මණ්ඩලය ගත්තා. මේ ඇමති මණ්ඩලයේ තේරීපත් වෙන්නේ දරුවනේ විවස්ථාදායක ඇතුළේ. පාර්ලිමේන්තුවේ ඇතුළේ තමයි ඇමති මණ්ඩලයේ තේරීපත් වෙන්නේ. ජනාධිපති තමන්ගේ සම්පූර්ණ ඇමති මණ්ඩලය පත් කර ගන්නවා. අගමැති යන්තු අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු ඒ ඔක්කොම පත් කර ගන්න ඕනේ පාර්ලිමේන්තුව ඇතුලේ. හරිද? එතකොට මේ ඇමති මණ්ඩලය සම්පූර්ණයෙන් පත් වෙන දරුවනේ පාර්ලිමේන්තුව ඇතුලේ. ජනාධිපතිවරයා වෙනම තේරීපත් වෙනවා. පැහැදිලිද? ඕන්නේ නම් දරුවනේ විධායකය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කියලා ඔළුවේ තියාගන්න. ජනාධිපති
ඇමති මණ්ඩලය. හරිද? ඊළඟට අනිත් කාරණාව ගන්න. අර මේ ප්‍රධාන දූල හතරක් ගැන මම හැමතිස්සෙම පන්තියේදී කියනවා. මේ ආණ්ඩු කරන පාඩමේදී. ප්‍රධාන දූල හතරක් තියෙනවා. දැන් මේ ප්‍රධාන දූල හතර මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. එකක් තමයි දරුවනේ රාජ්‍යයේ නායකයාගේ දූලය. රාජ්‍යයේ නායකයා. හරිද? ඊළඟ අනිත් දූලය තමයි විධායකයේ නායකයාගේ දූලය. ඊළඟ තුන්වෙනි එක තමයි ආණ්ඩුවේ නායකයාගේ දූලය. අන්තිම එක තමයි දරුවනේ සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයාගේ දූලය. බලන්න මොනවාද දූල හතර? රාජ්‍ය නායකයා, විධායක නායකයා, ආණ්ඩුවේ නායකයා, සන්නද්ධ සේවාවේ සේනාධිනායකයා. දැන් මේ දූල හතර යත්තේ අති විශාල දායක ප්‍රමාණයක් ගොනු වෙලා තියෙනවා. දැන් මේ දූල හතර යටතේ බලතල ලැබෙන්නේ කාටද? ඒ කියන්නේ මේ විධායක කොටස් දෙකෙන් කාටද ලැබෙන්නේ? ජනාධිපතිට ඇමති මණ්ඩලයට. උන්ට මතක තියාගන්න ඕනේ. 78 ප්‍රස්තාවය යටතේ ලංකාවේ මේ දූල හතර යටතේම බලතල හිමිවෙන්නේ ජනාධිපතිවරයා. ජනාධිපති තමයි රාජ්‍ය නායකයා වෙන්නේ. එයා තමයි විධායක නායකයා වෙන්නේ. ඒ වගේම ආණ්ඩුවේ නායකයා, සන්නද්ධ සේවාවේ සේනා නායකයාගෙන් දූල දරන්නේ ජනාධිපතිවරයාම තමයි දරුවෝ. හරිද? ඕනේ නම් දරුවනේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි ලක්ෂණය අපි කතා කරලා අවසానයි. ඒක වැදගත් ලක්ෂණය. මිශ්‍ර ආණ්ඩුක්‍රම ලංකාවට හඳුන්වලා දුන්නා. හරි. මම හිතනවා මේ බලන් ඉන්න හංගින ඔයාලට මේක ලස්සනට පැහැදිලි වෙන්නේ නැති කියලා. ලස්සන ෂෝට් නෝට් එකක් හරි දාගන්න දරුවනේ. මොනවාරි ගැටලුවක් තියෙනවා නම් හරි අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න, අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න මම උත්තර දෙන්නම්. හරි. අපි යමු දෙවෙනි ලක්ෂණයට. හරි දරුවනේ. දැන් ඊළඟ ලක්ෂණය කතා කරමු. දෙවෙනි එක තමයි ශ්‍රී ලංකාවේ නිලනාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස වෙනස් කිරීම. 72 ව්‍යවස්ථාවේ ලංකාවේ නිලනාමය වෙනස් කිරීමකට ලක් කරා. මහා ලොකු වෙනසක් නෙමෙයි. පොඩි වචනවල වෙනසක් කරා. දැන් 72 ව්‍යවස්ථාවක් තියෙන දරුවනේ ලංකාවේ නිලනාමය විදිහට පිළිගත්තේ ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජය කියලා. සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික. අර 78 විවස්ථාවෙන් දරුවනේ ඒක පොඩ්ඩක් වෙනස් කරලා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා නම් කරා. හරි. ඒකට නිරාම දරුවනේ 78 විවස්ථාවෙන් වෙනස් කරා. ඒකත් අපි 78 විවස්ථාවේ මූලික ලක්ෂණයක් විදිහට තමයි ගන්න. ඊළඟ තුන්වෙනි එක. මොන වැදගත් එකක්. වැදගත් ලක්ෂණයක් දරුවනේ. හරි. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපති වන අතර ජනාධිපති ධූරය වටා විශාල බලතල ප්‍රමාණයක් කේන්ද්‍රගත කර තිබීම. හරියම වැදගත් ලක්ෂණයක් දරුවනේ. දැන් තමයි 78 ව්‍යවස්ථාවේ ලංකාවට ජනාධිපති ධූරය හඳුන්වලා දුන්නා. හරිද? මේ ජනාධිපති ධූරය ඉස්සේ මෙසේ ජනාධිපති ධූරයක් නෙමෙයි. හරි. ඇත්තටම කිව්වොත් අර ඇමරිකාවේ ජනාධිපතිටත් වැඩිය බලවත් විදිහේ ජනාධිපති ධූරයක් හඳුන්වලා දුන්නා. හරි. අති විශාල බලතල ප්‍රමාණයක් තියෙන ජනාධිපතියක් හඳුන්වලා දුන්නේ. නිකම්ම ජනාධිපතියක් නෙමෙයි මේක. හරි. මේ ජනාධිපතිට රාජ්‍ය පාලනය කරනකොට ලොකු බලතල ප්‍රමාණයක් ඉන්න උනාද? අපි ගත්තොත් එහෙම දැන් අමාත්‍ය මණ්ඩලය ගත්තොත් අමාත්‍ය මණ්ඩලය සම්බන්ධ සම්පූර්ණ බලතල ටික ලැබුණේ දරුවනේ ජනාධිපතිවරයා. ජනාධිපතිට ඕන විදිහට තමයි සමස්ත අමාත්‍ය මණ්ඩලයම හැදුනේ. පැහැදිලි? ඊළඟට අපි ගත්තොත් එහෙම රාජ්‍ය සේවයේ සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාගේ ග්‍රහණයෙන් නතර කරලා තිබ්බේ. කියලා රාජ්‍ය නිලධාරීන් ඔක්කොම පත් කරේ දරුවනේ ජනාධිපතිට ඕන විදිහට. රටේ නීතිපති, පොලිස්පති, හරිද? හමුදාපතිලා මේගොල්ලෝ හැමෝම පත්තුනේ ජනාධිපතිට අවශ්‍ය විදිහට. විශේෂ නීතිපති, හරි පොලිස්පති ස්වාධීන වෙන්න ඕන දූර ඒවා. හරි පොලිස්පති ධූරය කියන්නේ ස්වාධීන වෙන්න ඕන දූර. හැබැයි ඒ දූර වලට පත්තුනේ ජනාධිපතිට අවශ්‍යයි. ඒතකොට ඉහළ රාජ්‍ය සේවයේ සම්පූර්ණ ජනාධිපතිට අවශ්‍ය දෙයක් පාන්න වෙනවා. සා ඒ වගේම තමයි මහා රාජ්‍ය සේවය වක්‍රාකාරව ජනාධිපති ග්‍රහණයට හසු කරලා තිබ්බේ. ඒතකොට රාජ්‍ය සේවය සම්පූර්ණයෙන් ජනාධිපතිගේ ග්‍රහණයෙන් නැති වෙලා තිබ්බේ දරුවනේ. ඒතකොට ඊළඟ අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව අපි ගත්තොත් පාර්ලිමේන්තුව තමන්ට අවශ්‍ය විදිහට
හැසිරවන්න ඒ අවශ්‍ය කරන බලය ව්‍යවස්ථාවේ ජනාධිපතිට දීලා තිබ්බා. පාර්ලිමේන්තුව තමන්ට අවශ්‍ය විදියට අමතක කරගන්න අවශ්‍ය වෙන විදිය බලයක් හරි එහෙම බලයක් දීලා තිබ්බා ජනාධිපතිට. මොකක්ද ඒ බලය? දන්නා කමෙන්ට් කරන්න. දන්නා නම් ඒ බලය කමෙන්ට් කරන්න. පාර්ලිමේන්තුවට අදාළ බලයක් දරවන්නේ. මුල් ව්‍යවස්ථාව ඇත්තේ ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තුව පළමු වරට රැස් වෙලා අවුරුද්ද කියගෙන විසිවා හදා. මේක ලොකු බලයක් නේ. මොකද පාර්ලිමේන්තුව පත් වෙන්නේ අවුරුදු 6කට. අවුරුදු 6කට පත් වෙන පාර්ලිමේන්තුවේ ඉරණම් තීරණය කරන්න ජනාධිපති කියන තනි පුද්ගලයාට පුළුවන්. අවුරුද්දක් කියන්න පුළුවන්. ලොකු බලයක් මේක. මේ බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුව අවුරුද්ද කරගන්න පුළුවන්. හරිද? ඒකට පාර්ලිමේන්තුව ගත්තා, වාද්‍ය සේවය ගත්තා, අමාත්‍ය මණ්ඩලය ගත්තා. ඊළඟට අධිකරණය රටේ ස්වාධීනව ඉන්න ඕන ප්‍රධාන පද්ධතිය අධිකරණ පද්ධතිය. ඉහළ අධිකරණ ජනාධිපතිගේ ග්‍රහණයට නතු කරලා තිබ්බේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ අපවිනිසු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්, අභ්‍යක්ෂණාධිකරණයේ සභාපති, අභ්‍යක්ෂණාධිකරණයේ විනිශ්චයකාරවරුන් කවුද පත් කළේ? ජනාධිපතිවරයා පත් කළේ. කාගෙන්වත් අනුමැතිය ගන්න ඕනේද? නැහැ. කාගෙන්වත් අනුමැතිය ගන්න ඕනේ නැහැ. ජනාධිපති පත් කරනවා. එතනදී අර කැමති කෙනෙක්ව පත් කරන්න පුළුවන් මේ දූරවල. කියන්නේ විනිශ්චයකාර දූරයට ඒ ශේෂ්ත්‍රය තුළ ඉන්න කැමති කෙනෙක්ව පත් කරන්න පුළුවන්. ඒකට අධිකරණයේ දරුවනේ ජනාධිපතිගේ ග්‍රහණය නතු කරලා තිබ්බේ. හරි. ඒකට මේක මෙහෙම සෙල්ලම් වැඩක් නෙමෙයි. මේක නිකම්ම ජනාධිපතියක් නෙමෙයි. හරි සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයටම අදාළ වෙන බලතල මේ ජනාධිපති ධූරයට කේන්ද්‍රගත කරලා තිබ්බ දරුවනේ. හරි. සා මෙතන තියෙන තරුණම ගොඩක් දරුණු දේ තමයි මේ බලතල කිසිම දෙයක් සම්වර්ධනය කරලා නැහැ. ඒ කිසිම බලයක් දරුවනේ සම්වරණයට ලක් කරලා නැහැ. පාලනය කරලා නැහැ. බලය දීලා අච්චරයි. හරි ඒක කන්ට්‍රෝල් කරලා නැහැ. කොහෙවත් සම්වර්ධනය කරලා නැහැ. ඉතින් ජනාධිපතිට තමන්ට කැමති විදිහට මේ බලතල පාවිච්චි කරන්න පුළුවන්. හරි. වෙන විදිහට කිව්වොත් ආඥාදායක වෙන්න පුළුවන් ලෙවල් එකේ බලතල ප්‍රමාණයක් ජනාධිපතිට දීලා තියෙනවා. හරි. අපි ප්‍රායෝගිකව ඒක දැක්කා. හරි. අත්‍යවශ්‍යයෙන් පස්සේ අපි ප්‍රායෝගිකව ජනාධිපති ගොල්ලෝ මේ බලතල අවබෝධ කරන අවස්ථාව දැක්කව කොහොමද? හරිද? එතකොට එහෙනම් මොන දරුවනේ තුන්වෙනි ලක්ෂණය තමයි අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන ජනාධිපතිතුමා අතර ජනාධිපතිවරයාට විශාල බලතල ප්‍රමාණයක් කේන්ද්‍රගත කරගන්න. මේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වෙන්නේ දරුවනේ ජනාධිපති. හරි ජනාධිපති තමයි අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වෙන්නේ. එයා ගාන විදිහට තමයි සමස්ත අමාත්‍ය මණ්ඩලයම සකස් වෙන්නේ. ඔය අමාත්‍ය මණ්ඩලය ඇතුලේ අගමැති ඉන්නවා, ඊළඟට ඇමතිවරු නියෝජනකවරු ඔක්කොම ඉන්නවනේ දැන්. ඒගොල්ලෝ හැමෝම පත් වෙන්න දරුවනේ ජනාධිපතිට අවශ්‍ය විදිහට. ජනාධිපති තමයි අගමැතිපත් කරන්නේ. හරිද? ඊළඟට අගමැතිව තමන්ට කැමති විදිහට ඉවත් කරන්න ජනාධිපතිට පුළුවන්. ඊළඟට ඇමතිවරුපත් කරන්න ජනාධිපති. ඒ වගේම තමයි කැමති විදිහට ඇමතිවරු ඉවත් කරන්න ජනාධිපතිට පුළුවන්. පැහැදිලිද? ඒතර අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වගේම අමාත්‍ය මණ්ඩලයේ සම්පූර්ණ නිර්මාපකයා වෙන්නේ වෙන කවුරුද නෙමෙයි ජනාධිපතිවරයා. හරි. ඔන්න තුන්වෙනි ලක්ෂණය. හරි. මේ හොඳට නෝට් ඩවුන් කරගන්න දරුවනේ මොකද මේවා ගොඩක් වැදගත් කාරණා. හරිද? මේවා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් හරි මම ආයෙ පාරක් කියනවා කමෙන්ට් කරන්න. හරි සාමේ මම මේ දැන් මේ කියලා දීපු මේ තුන්වෙනි කාරණා වැදගත් කාරණාව. තේරුණා නම් කමෙන්ට් එකක් දාන්න පැහැදිලි තේරුණා කියලා. එතකොට මොකද මම ඒකවල දාන්නවා මේක බලන හරි කෙනෙක් බැලුවා මට ගැටලුවක් නැහැ. මේ බලන එක්කෙනාට හරි මම මේ කියන එක තේරෙනවා නම් මට එච්චර දෙන්න ඕන. ඒක මම දන්නා ඒකවල තේරුණා කියලා ඔයා කමෙන්ට් කරන් පස්සේ කමෙන්ට් එකක් දාන්න. හරි මොනවාරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි යමු ඊළඟ හතරවෙනි ලක්ෂණයට. හරිද? එහෙනම් අපි ඊළඟ ලක්ෂණය කතා කරමු. මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යාන්ත්‍රණයක් ගොඩනගා තිබීම. මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන යාන්ත්‍රණයක් ගොඩනගනවා. මේක පළවෙනි පාඩට සිද්ධ වෙන වැඩක්. හරි. පළවෙනි පාඩ. එයි මම පළවෙනි පාඩ කියලා කියන්නේ. නේ මූලික අයිතිවාසිකම් මානව මුලින්ම හඳුන්වලා දෙන මොන ව්‍යවස්ථාවෙන්ද? 72. 72කින් තමයි මූලික අයිතිවාසිකම් මාලාව මුලින්ම ගේන්නේ. හැබැයි දරුවනේ මේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න යාන්ත්‍රණය 72 ව්‍යවස්ථාවය තුළ තිබෙන්නේ නැහැ. ඒක 72 ව්‍යවස්ථාවේ ප්‍රධාන දුර්වලතාවය. මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කිසිම යාන්ත්‍රණයක් ව්‍යවස්ථාවය තුළ තිබෙන්නේ නැහැ. හැබැයි දැන් 78 ව්‍යවස්ථාවෙන් දරුවනේ
මූලික අයිතිවාසිකම් මාලාවට හඳුන්වලා දීලා ඒ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න යාන්ත්‍රණයකුත් ගොඩ නැගුවා. හරි. ඒතර ඔන්න ඔබ හොඳට ඔය තියාගන්න දරුවනේ. 78 ව්‍යවස්ථාව ඇතුලේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සම්පූර්ණ බලය ලබා දෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණය. ශ්‍රේෂ්ඨ අධිකරණය තමයි මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ විවස්ථාපිත බලය ලබාගෙන තියෙන ආයතනය වෙන්නේ. මේක හොඳට ඔය තියාගන්න. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණොත් එimhe පෙස්සන් ගොනුකාරී ශ්‍රේෂ්ඨ අධිකරණයටනේ. ඔයාලා මේක දන්නවා ඇති අනිවාර්යයෙන්ම. ඔයාලට ඇවිල්ලා ඇතිනේ මූලික අයිතිවාසිකම් පෙස්සන් ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් විභාග කරනවා කියලා එහෙම ඇවිල්ලා ඇති ඔයාලා. ඒතර මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අද මේ විවස්ථාවේ බලය තියෙන දරුවනේ ශ්‍රේෂ්ඨ අධිකරණයට කියලා ඔයලා තියාගන්න. හතරවෙනි ලක්ෂණය ඒක. ඊළඟට පස්වෙනි එක බුද්ධ ආගම කොම්පස්ථානය ලබා දීම. බුද්ධ ආගම කොම්පස්ථානය ලබා දුන්නා ඔය වැඩේ මුලින්ම කරලා දුන්නේ 72 ව්‍යවස්ථාවෙන්. 72 ප්‍රථම ජාති ව්‍යවස්ථාවෙන් තමයි මුලින්ම ඔය වැඩේ කළේ. හරි ව්‍යවස්ථාපිත මුලින්ම කළේ. ඊට පස්සේ දෙවෙනි පාට 78 ව්‍යවස්ථාවෙන් දරුවනේ බුද්ධ ආගම කොම්පස්ථානය ලබා දීලා තියෙනවා. ඊළඟට සිංහල හා දෙමළ භාෂා රාජ්‍ය භාෂා ලෙස පිළිගැනීම. මෙතනදී කියන්න ඕන දෙයක් තියෙනවා. හොඳට මතක තියාගන්න ජයාචාර්යන ගෙනාවු 1978 මුල් විවස්ථාව යටතේ මුල් විවස්ථාව. මේ මුල් විවස්ථාව කියලා කියන්නේ ඔය සංශෝධනෙන්න කලින් තිබුණු විවස්ථාව. හොඳේ 13ද 19ද ඔය සංශෝධනෙන්න කලින් තිබුණු විවස්ථාව තමයි මුල් විවස්ථාව කියලා කියන්නේ. ඒතකොට 1978 මුල් විවස්ථාව වන්නදරුවනේ ලංකාවේ රාජභාෂාව විදියට පිළිගත්තේ සිංහල භාෂාව විතරයි. සිංහල විතරයි තිබ්බේ. හැබැයි ඔයාලා දන්නවා දැන් 13 වෙනි සංශෝධනය ගෙනාවා. ඒකේ ලංකාවේ ඉඳලා පළාත් සභාගමක් ඇති කරා. මෙන්න මේ 13 වෙනි සංශෝධනයේ පළාත් සභාගම ඇති කරනවට අමතරව කරපු තව එක ප්‍රධාන වැඩක් තමයි දෙමළ භාෂාව රාජ භාෂාවට පත් කරපු එක. එතකොට 13 වෙනි සංශෝධනයේ සම්මුඛ වුණාන් පස්සේ අද වර්තමානයේ 78 ව්‍යවස්ථාව ඇත්තේ දරුවනේ සිංහල භාෂාවයි දෙමළ භාෂාවයි දෙකම රාජ භාෂාව විදිහට පිළිගන්නවා. ඒකට මේකත් 78 ව්‍යවස්ථාවේ ප්‍රධාන ලක්ෂණයක් විදිහට අපි ගන්නවා. ඊළඟට ශ්‍රී ලංකාවේ ඒකේ රාජ්‍යයක් විදිහට සඳහන් කරලා දෙනවා. මේක මුලින්ම කරේ 72 ව්‍යවස්ථාවෙන්. හරි ඊට පස්සේ නැවත වතාවක් ඔන්න 78 ව්‍යවස්ථාවෙන් ඒකේ රාජ්‍යයක් කියලා සඳහන් කරනවා. ඊට පස්සේ සමානුපාතික නියෝජන කරනවා. මේක අලුත් එකක්. මේක 78 ව්‍යවස්ථාවටම ආගමික ලක්ෂණයක්. හරි. එයි මම කියන්නේ. මම එහෙම කියන්නේ කලින් තිබුණු 72 ව්‍යවස්ථාව. ඊළඟට සෝල්බරි ව්‍යවස්ථාව. සෝල්බරි 72. මේ ව්‍යවස්ථා දෙකේදීම දරුවනේ ලංකාව ඇතුළේ ක්‍රියාත්මක වුණේ සරල බහුතර නියෝජන ක්‍රමය. සරල බහුතර නියෝජන ක්‍රමය තමයි ක්‍රියාත්මක වුණේ. හැබැයි වුණ පළවෙනි පාඩට ලංකාව ඇතුළේ ගෙනාව සමානුපාතික නියෝජන ක්‍රමය. මේක අලුතෙන්ම හඳුන්වලා දීපු නියෝජන ක්‍රමය. සමානුපාතික නියෝජන ක්‍රමයේ දරුවනේ කැලේ දෙකක් තියෙනවා. නෝට් ඩවුන් කරගන්න. STV ක්‍රමය කියලා තව එකක් තියෙනවා. ඒ වගේම ලැයිස්තු ක්‍රමය කියලා එකකුත් තියෙනවා. හරි. දැන් ලංකාව ඇතුලේ ක්‍රියාත්මක දරුවනේ ලැයිස්තු ක්‍රමය. STV ක්‍රමය කතම වෙන්නේ ලැයිස්තු ක්‍රමය තමයි පාර්ලිමේන්තු මැතිවරණවලදී අදාළ වෙන්නේ. ඒ ලැයිස්තු ක්‍රමයෙන් මතක තියාගන්න තව කොටස් දෙකක් තියෙනවා. නෝට් ඩවුන් කරගන්න. ලැයිස්තු ක්‍රමයේ කැලේ දෙකයි. එකක් සම්මුත ලැයිස්තු ක්‍රමය. අනික දරුවනේ විරුද්ධ ලැයිස්තු ක්‍රමය. සම්මුත විරුද්ධ. හරිද? එතකොට මුල් කාලේ දරුවනේ සම්මුත ලැයිස්තු ක්‍රමය. ඔය සම්මුත ලැයිස්තු ක්‍රමයක් නේ මනාප ක්‍රමයක් නෑ නේද? මනාප කතන්දරයක් නෑ සම්මුත ලැයිස්තු ක්‍රමයක් ඇත්තේ. හැබැයි පස්සේ කාලයක ව්‍යවස්ථාව සංශෝධනයක් ගෙනල්ලා විරුද්ධ ලැයිස්තු ක්‍රමය ඇති කළා. එතකොට විරුද්ධ ලැයිස්තු ක්‍රමයෙන් තමයි දරුවනේ අද තියෙන මනාප ක්‍රමය ආවේ. හරිද? එතකොට මතක තියාගන්න අද තියෙන විරුද්ධ ලැයිස්තු ක්‍රමය. පාර්ලිමේන්තුවට අදාළ මැතිවරණ පවත්වනකොට අදාළ කරගන්නේ සමානුපාතික ක්‍රමයේ ලැයිස්තු ක්‍රමයේ විරුද්ධ ලැයිස්තු ක්‍රමය. අපි මනාපට දෙන්නේ නේ අපි අපේ මනාප වලින් තමයි පත් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. හරි. එහෙනම් මොන අලුත් නියෝජන ක්‍රමයක් ලංකාවට හඳුන්වලා දෙනවා දරුවෝ. ඊළඟට ජනතා පරමාධිපත්‍ය සංග්‍රහය පිළිගැනීම. ජනතා පරමාධිපත්‍ය සංග්‍රහය පිළිගැනීම ඒක 78 ව්‍යවස්ථාවෙන් සිද්ධ වෙනවා. ඒක පළවෙනි පාඩට වෙන්නේ 72 දී දරුවනේ 78 ව්‍යවස්ථාවෙන් ඒක වෙනවා. ඒ වගේම මෙතනට එන්න ඕන තව ලක්ෂණයක් තියෙනවා. ඒකත් ඔයාලා නෝට් ඩවුන් කරගන්න අනිවාර්යයෙන්ම. ඒ තමයි දරුවනේ ජනමත විචාරණ ක්‍රමය අනුමාදී. ජනමත විචාර. මම මේ ගැන පස්සේ වෙන වීඩියෝ එකක් කරන්න අනිවාර්යෙන්ම. හරි. ඔයාලගෙන් අනිවාර්යෙන්ම මම පස්සේ වීඩියෝ එකක් කරන්න. දැන් මතක තියාගන්න ජනමත විචාරණ ක්‍රමය කියලා කියන්නේ ඍජු ප්‍රාන්තවලදී උපක්‍රමයක්.
ජනතාවට ඍජුවම රාජකාරණ සම්බන්ධයෙන් ලැබෙන අවස්ථාව. එතකොට මේ ජනමත විචාරණ ක්‍රමය ලංකාවට 78 ව්‍යවස්ථාවෙන් ගෙන ආපු අලුත්ම එකක්. අලුත්ම දෙයක්. හොඳේ. ඔයාලෙන් දෙවි ප්‍රශ්න වලට අහන්න පුළුවන් 78 ව්‍යවස්ථාවේ හඳුන්වා දුන් නවාංග. හරිද? එතකොට මොනවාද? දැන් මම මෙතන දෙකක් කියලා දෙනවා. සමානුපාතික නියෝජන ක්‍රමය ඊළඟට ජනමත විචාරණ ක්‍රමය. නවාංග හොඳේ. හරි ඒව ගන්න පුළුවන්. පැහැදිලිද දරුවනේ? ඒතර මම හිතනවා ඔන්න අද මම මේ කතා කරපු 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ ටික ඔයාලට හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. මේවා හොඳට නෝට් ඩවුන් කරගන්න දරුවනේ. ඒ වගේම තමන්ට මේ ලක්ෂණ වලට අදාළව මුකුත් නෝට්ස් නැත්නම් මොනවා හරි මේ පාඩමට අදාළව නෝට් එකක් අවශ්‍යයි නම් දරුවනේ පාඩම මගේ WhatsApp නම්බර එක තියෙනවා. මගේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න. හරි මේ වීඩියෝ එක බැලුවයි කියලා මැසේජ් එකක් දාන්න. එතකොට මම මේ මූලික ලක්ෂණ වලට අදාළ නෝට් එකක් අනිවාර්යයෙන්ම මම ආට ගන්නවා. කිසිම ගැටලුවක් නැහැ දරුවනේ. ඒ වගේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මතක ඇතිව මේ channel එක වගේ යාළුවෙක්ට අනිවාර්යයෙන්ම මේ channel එක වගේ යාළුවෙක්ට යවන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙමු.